he should not be the provider only. අපි ගොඩාක් වෙලාවට හිතනවා husband මම ප්‍රොවයිඩ් කරනවානේ. ඒ ඇති. මම සල්ලි ගෙනත් දෙනවා පවුලට මම මගේ යුතුයකම ඉෂ්ට කරා කියලා. එහෙම හස්බන්ඩ් කෙනෙකුට අත පියදා ගන්න බෑ. මොකද ඇත්තටම පවුලක් ඇතුලේ මං හිතන්නේ ස්වාම පුරුෂයා, සැමියා, තාත්තා ඒ චරිතය ඇතුලේ පවුලක් ඇතුලේ මේ හස්බන්ඩ් කියන රෝල් එක ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට පවුල රන් කිරීමට මුදල් ඉපයීම කියන එක ක්‍රයිටීරියා එකක් වෙන්න පුළුවන්. රයිට්? ඒක සමහරක් වෙලාවට එයා විතරක් නොකරනවා වෙන්නත් පුළුවන්. ඒ වයිෆුත් ඒකට කන්ට්‍රිබියුට් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඒක එක ක්‍රයිටීරියා එකක්. හැබැයි ඊට වඩා තව ඊට එහා ගිය තවත් දේවල් තියෙනවා හස්බන්ඩ් කියන රෝල් එක ඇතුලේ පවුල ඇතුලේ හස්බන්ඩ්ට කරන්න තියෙන දේවල්. ඒතොර ඒකක් තමයි මේ ලෝකේ දරුවෝ එළියට එනවා නම් එළියට එන්නේ අම්මට විතරක් ඕන නිසාවත් තාත්තට විතරක් ඕන නිසාවත් නෙමෙයි අපි දෙන්නගේම උමනාවට කියන එක හස්බන්ඩ්ලා අවබෝධ කරගන්න ඕන. මම දැකලා තියෙන ගොඩක් පවුල් වල දැකලා තියෙනවා මම දරුවා බිහිවීමට අවශ්‍ය උදව්ව ලබා දෙනවා. ඊට අමතරව බිහි වුණාට පස්සේ දරුවාගේ සියලු අවශ්‍යතාවලට අවශ්‍ය මුදල් ටික ලබා දෙනවා. අපොයින්ට්මන්ට්ස් වලට යන්න එන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මම බිසි කියන තැන ඉන්න සමහර තාත්තලා ඉන්නවා. සමහරක් වෙලාවට එයා ලෝකේ ජනාධිපති වෙන්න පුළුවන්, කම්පැනි එක හෙඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම ඉහළ තනතුරක ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. At the end of everything ගේ ඇතුළට ආවට පස්සේ එයා ගෙදර හස්බන්ඩ් ගෙදර තාත්තා කියන චරිතයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එම නැතුව නෑ මම මේ කම්පැනි එකේ CEO මම මේ කම්පැනි එකේ බොස් මම මෙතන ප්‍රෙසිඩන්ට් මම මේකේ මෙහිමයි කියලා එයාට ඒ චරිතය එතනට ගෙනල්ලා එයාට බෑ ඒක ගේ ඇතුලේ මේන්ටේන් කරන්න. ගෙයක් ඇතුලේ ගෙයක් වෙන්නේ ඒකේ මිනිස්සු විදියට අපි ජීවත් වුණොත්. එහෙම නැතුව ගේ ඇතුලේ අපි අපේ විවිධ චරිත නිරූපණය කරන්න යනවා නම් අපිට ඒක කරන්න බෑ. ඒ කියන්නේ මම කියන දේ තමයි මගේ කම්පැනි එකේ හැමෝම අහගෙන ඉන්නේ. කියන තැනක හිටියොත් එයා බලාපොරොත්තු වෙනවා වයිෆ් මං කියන දේ අහගෙන වැඩ කරන්න ඕන. දරුවෝ මං කියන දේ අහගෙන වැඩ කරන්න ඕන. ඔව් ඔයා කියන දේ අහගෙන වැඩ කරයි. හැබැයි ඔයාට බෑ කන්ට්‍රෝල් කරලා, බල කරලා, ෆෝස් කරලා දේවල් කරගන්න. ඔබ අනිවාර්යයෙන් මෙතන ඩිප්ලොමැටික් වෙන්න ඕන. ඔබත් පවුලේ සමාජිකයෙක් බවට පත් වෙලා ඔබට අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්.